අර ඔදලික මේ අලුතෙන් එලා channel එක පටන් ගන්න ඒවා. මොකද්ද බං? අයි බබ දන්නේ නැද්ද බං මේ අපි වගේම සෙට් එකක් කරනවා මේ ඇනිමේෂන් කාටුන් වෙබ් කියලා බෙල channel එකක් ඒක. වරංග පොඩ්ඩක් ගිහලා. එහෙනම් මං දැන් මේ යන්න ඕනේ ඒක බලන්න. ඔව් මම දැම්ම බලන්න මේ පොඩ හිටා මේ අර මොකද බං කරේ? අඩු ගල් බඩනේ පොඩට ඔකටත් කිව්වා. ගල් බඩ අම්මට කියලා දුන්නා. මේ සමරසේකර සර්. ඇයි බං කෑ ගහන්නේ? සර් පොඩි මේ සීන් එකක් තියෙනවා පොඩ්ඩක් මේ එන්න ළඟට පොඩ්ඩක් මේ කියන්න. ඇයි ගියේ බං මට කතා කරේ? සර් මේ ඇනිමේෂන් කාටුන් වෙබ් කියලා මේ පට්ටේලා channel එකක් පටන් ගන්න තියෙනවා මේ YouTube channel. මේ ඒක ගැන කියන්න කතා කරේ පොඩ්ඩක් මේ බලන්නකෝ මේක සර්. ඔව් පොඩ්ඩක් ඉන්න සර් මේ channel එක හදන්නකම් මොකද්ද මේ ඇනිමේෂන් කාටුන් වෙබ් මේ තියෙන්නේ. ACW. ළමයි අයිබෝවන් වේවා. ඔන්න ඉතින් අද තමයි අපි ඉස්කෝලේ යන අන්තිම දවසේ හෙට ඉඳන් මාසෙයක්ම නිවාඩු ඉතින්. ඔන්න ළමයි මං ගාව තියෙනවා පරක්කු වෙලා ළමයින්ට දෙන්න සුපිරි සර්ප්‍රයිස් එකක් හරිද? ඒක ඉතින් අර මේ ගිනි විසියන සර්ප්‍රයිස් එකක් අද තියෙන්නේ මං ගාව. බලමුකෝ අපි පරක්කු වෙලා යන ළමයිව. ඒ ඉතින් වරේ ගල්බඩනේ ඉක්කවර. ඉන්නවනේ. ඔව් එන්නවා ගල්බඩ ඉන්නවා එන්නවා. මොකද මේ ළමයි දැන් ඇවිල්ලා? අයියෝ මට වාට්ටුලා නේද? ළමයා ටිකක් පරක්කු වෙලා නේද? මොනවා කරන්නද ඉතින් අපි ඉස්කෝලේ යද්දි පරක්කු වෙනවා තමයි කමන්න එන්නකො ළඟට. නෑසෝ මේ උදෙන්ම ආවා ඉස්කෝලේට මම උදෙන්ම ඇවිල්ලා මේ ගේට් එක ගාවිද්දී අපි සම්පත්සෝ ඉන්න. සම්පත්සෝ මගේ කොණ්ඩේ කියන්නේ මේ කොන්දා ඉන්නේ බස් එකේ කොන්දාට මට මේ සල්ලි දෙන්න බැරි නේද? ඊට පස්සේ කිලෝමීටරයක් විතර ගියා ඒ කොන්දා හොයාගෙන බස් එකේ පිටිපස්සෙන් දුවගෙන මේ ඒකෙන් තමයි සර් මේ මට එන්න බැරි වුණා නේ. කවන්නේ සර් අවුලක් නෑ නේද? අනේ පුතේ ඔයා මාර හොඳයිනේ පුතේ. ඔයා බස් එකේ කොන්දට සල්ලි දෙන්න බැරුණා කියලා බස් එකම හොයාගෙන ගිහිල්ලානේ. මේ ඒකනේ සර් කියන්නේ මං හොඳයි නේද? එහෙනම් මේ ඉඩ ගන්නන්නේ සර් කියලා. අනේ පුතේ ඔයා මාර හොඳයි පුතේ. එන්නකො ළඟට මං ඔයාලට තෑග්ගක් දෙන්න. අනේ තෑග්ග නම් ඉතින් ඕනේ නෑ සර්. කණ්ඩ මොකක් හරි ගල් බණිසක් වගේ එකක් නම් අවුලක් නෑ සර්. පුළුවන්ද? හරි පුතේ එන්නකො ළඟට මං ඔයාලට එක ගල් බනිසට ගල් බනි 100ක් විතර අරන් දෙන්නම්. එන්නකො ළඟට. අනේ ලොකු දෙයක් සර් මං අර බස් එකේ පිටිපස්සේ කිලෝමීටරයක් විතර ගිහලා පට්ට බඩගින්න හිටියේ. මේ සංවාදෙට මං සෙට් වෙන්න නැතුව සීත් කියන්න ඕනේ. අර මොකෙද්ද බං අර යන නිත්‍යව. අඩෝ නිත්‍යව නැවතියන්. අරුට මාට්ටුනා නේද? අද කනවා ලොවෙත් නැති රජ කේවා. කොයි ඉතින් වරෙන් කියන දේ අහලා. ඇයි සර් මං මේ විතර ඉන්නේ මේ සර්ට මාව පෙන්නද? තොට නෙවෙයි යකෝ කතා කරේ මං අර යන නිත්‍යවට කතා කරේ. මට නෙවෙයි මං ඉතින් මට කිය. සර් මට කතා කරාද? නෑ මං අර වෙන කොහෙද යන නිත්‍යවට කතා කරේ. තොට නැතුව යකෝ මෙතන වෙනේ උන් ඉන්නවද? ඇයි සර් මේ ඉන්නේ කට්ටිය පන්ති තෝ කතාව මම මේ කතා කරේ නිත්‍යවට. සර් කලබල වෙන්න එපා මම පැහැදිලි කරන්න. මම මේ පිනාගේ ඔෆිස් එක සුද්ධ කරන්න ඕනානේ සර්. මොකෙ කිව්වා? හුට්ටා කියුණා නේද? නෑ සර් ප්‍රින්සිපල් සර්ගේ ඔෆිස් එක සුද්ධ කරන්න ඕනානේ මාව. යයි තමයි දන ගහපිය දෙන්නම් මෙතනින්. හරි සර් ඔක මොකද්ද මේ කොයි සර් චොක් කරලා? තොට මොකටද බං දන ගහන්න චෝක් ඕනේ වෙන්නේ. නෑ ඉතින් සර් මේ දම ලකුණ ගන්න ඉතින් චොක් කැල්ලක් හරි මොකක් හරි ඕනේ ඉන්නේ. ගප් කිව්වේ මගේ කුණහර පහ ගන්න නැතුව. අයියෝ මගේ වර්ධියක් වුණාද මේ සර්? උඹට මම අද හෙලෝ කවුද මේ කතා කරන්නේ? හරි මං එන්න. මට සරි වෙලාවට කතා කරා. අම්මෝ කලම්බුලයාක ටොපියක් හරි දෙන්න ඕනේ ඔකට. පොඩ්ඩක් හිටහම මං එළියට ගිහලා එන්නම්. තොපි දෙන්න යන්නේ එහෙම නෑ මෙතනින් ඈ. එතකොට සර් මට කතා කරේ? තොට ටක් දෙයක්ෝ මෙකට යන්න දීපා. අයින් යකෝ මට යන්න. හරි සර් ප්‍රශ්න නෙමෙයි සර් ගිහින්. අයින් යකෝ මට හදිස්සියක්. අම්මෝ ඇති අන්තන් අරු ගියා යන්න ඕනේ. ඕ පොඩක. ඒ පාරතෝත් මට කෑ ගහනවද? නෑ යන්න කලින් කියපු මේ උඹ මොනාර කෑවා නේද? මම මොනා කන්නද යකෝ? නෑ අර යන්න ගිහින් හැම උඹේ නවත්තන්න ගිහින් මොකද යකෝ? අනේ මේ ඔබේ වැල් වයිල තියාගනින් මයි යනවා යන්න. පොඩ්ඩක් හිටා යකෝ මාව දාලා ඉන්න එපා මත් එනවා යන්න. යමම මේ කන්ටි වල ගිහලා තේක කේම ගාලු ගල් බඩ රොකට් එකක් වගේ ගියාර මං ඔක දැම්මෙන්නේ ඒක තමයි තේක කේම ගහලා ඉන්දියා. අයියෝ අර මිනිස්සෙක් එනවා කිව්වා තාම නෑනේ ඌ ඈ. පන්තියේ ළමයි තනියම ඇත්තේ. ඕ පොඩක ආර පුරු සවුඩක් ඇරලා. පිස්සුද බං විකාර නොකර යන්න. විකාර වෙන්නේ කොහොමද බං ඔය ගල් බඩයි සද්ද නෑ එන්නේ. ගල් බඩ ආවොත් බං මං උඹව තනි කරලා දුවන්න මම උඹත් එක්කම තමයි දුවන්නේ. අඩෝ දිනාවරු මිත්‍රා ඔබ මාර මොකක් මචං.
පොඩ්ඩක් දැන් උඹට මොනවා හරි දෙන්න ඕනේ. මේ මං උදේ ගත්ත මේ ටොපියක් තියෙනවා ඒක දෙන්නම් කොට. පොඩ්ඩක් මේ තිබ්බ සාක්කුවේ පොඩ්ඩක් දැන් මචං මේ රෙද්ද වටන බිමට මේ අස්සට ගියා මේ පොඩ්ඩක් දැන් හොයලා දෙන්නම් ඈ. අම්මට සිරිය කෝගල් බඩ. අම්මට යන්තම් හම්බුණා මේ දී. මට මේ බඩු හම්බුණා. මේ මොකෙද මේ ඉන්නේ? මෙන්න මිත්‍රයා උඹේ ගම්මට මගෙන් ටැග් ගන්න. යාළුවෝ මේ ඩිංගට මේ පෙනු වෙනස් වෙලානේ. මේ කොල්ලා නම් දන ගහලා ඉවරයි වගේ මේ මිහිට් ඇවිල්ලා තියෙන්නේ. අයියෝ මේ ගල්බල නේද? කොයියකෝ දැන් මාත් එක්ක හිටු අනිත් එක. මේ පරය හිමිට රැසලා ගිහලා නේද? දැන් ඉතින් මේකගෙන් කොහමද මේ බේරෙන්නේ? මේ මම මේ සර්වර් හන්දාවේ මේ සර් තාම නැතිඳ. මේ අර කවුද සර් ඔයාට කතා කරන්නේ? අර මිනිස්සු ඇවිල්ලාද? බලමු එහෙනම්. මේ ස්ට්‍රැටජි එක වැඩ කරා. එකට මාරු වෙන්න ඕනේ. මේ ළමයා කිව්වෙ කෙනා නෑ නේ මෙතන. ඔයි බං කිව්ව මිනිස්සයා. අයියෝ මේ පාරේ අමාරු වෙලා නේද? හිටපන්කෝ මං ඔබව අල්ල ගන්න. මේ වෙලාවට අයිටි රූම් එකේ කවුරුත් නෑ. අඩේ මට සාගර බඩාමත වුණානේ. ඌ යහතින් ඉන්නවද දන්නේ? ටොපිය හොයාගත්තත් දන්නේ. මං ගල්බඩාවත් තනි කරලා දාලා යන්නේ. ඔත් එක්කම යන්නේ. යාමට මේ උඹ වැඩක්ද? ඔය පොල්ලරන් ගහපන් මගේ ඔළුවට පාර. ට්‍රේන් ටිකක් ගහන්න එකට යමන් කියපු එක. පරය අරකව දැක්ක ගමන් දිව්වනේ. ටපන් ඔකව වුණත් නම. සාගර බඩා ඔයා උතන ඉන්නවද? මොකද ඔය අයිටි රූම් එකේ නමර කතා කරන්නේ? ඒ සාගර බඩ මම දිලුක මෙහෙ අම්මට සිතෝද? තෝ තමයි මං හොයන්නේ හිටියේ. පොඩ්ඩක් හිටන් මං එනක. මේ ඉන්නේ ගෝතයා. අඩෝ උඹ දැක්ක කල්. අඩෝ උඹ හොය ටොපිය හම්බුණාද බං? ඔව් හම්බුණා මේ උඹට දෙන්න තමයි ආවේ ටොපිය. ඔය අල්ලගෙන ගියා නේ. අනේ දියන්කෝ ටොපිය. මෙන්න ටොපිය. ඉඳා. අම්මෝ. මෙතන ටොපිය ඉල්ලන්න. හරි අපි කොතනද හිටියේ? හරි නැසෙට සබ්ස්ක්‍රයිබ් කරන්න ඈ. එනවා අපි ගියා.